අපි දැන් සූරිච් වල හෙන කැලයක් අස්සේ යන්නේ. ඇයි අපිටම මෙහෙම තැම්ම තෝරගන්න කියලා හිතේ තියනවා. බස් එකක ඇවිල්ලා මකට එද්දි මේ බස් තුනක එන්න තිබ්බා. එකක ඇවිල්ලා ස්ටොප් එකේ ඉඳිද්දි අපිට ඒ බස් එක ආවේ නැහැ. ආවා කියන්නේ අපි දැක්කේ නැහැ. ඒ නම්බරේ උඩ ගහලා තියෙනවා යටින් අර බස් නම්බරේ ගහලා තියෙනවා. ඊට පස්සේ අපි දෙනා හිතාගත්තා හෝල්ඩ් දෙකයි කියලා තිබුණේ. මැප් එකේ හෝල්ඩ් 4යි ඔක්කොම නේ. ඔව් බස් දෙකට හෝල්ඩ් දෙක ගන්න 4. ඊට පස්සේ අපි දෙනා පයින් යමු කියලා. පයින් යන පොඩ්ඩක් දුර උඩට එද්දි වයසක තියා කෙනෙක් දැකලා කොහෙද යන්නේ කියලා ඇහුවා. මිනිහට ඉස්තරේ ගියම බලට පිස්සුද? එන කන්දන් නගින ඉඳලා පැයක් පයින් යන්න තියෙනවා. බස් එකේ ඉඳලා ඵලයන් කියලා බස් නම්බරේ කිව්වා. බලපුවාම මේ ඒ බස් එකේම යටින් ගහලා තියෙනවා අපිට ඕනේ බස් නම්බරේ Google Map එකේ දැකපු. ආපහු ඉඳලා දැන් මේ එන්දාව කැලෑවක් උඩ කන්ද උඩ පට්ට සීතලයි මේ වාතලකේ ගියාට. හැබැයි මේ අපි මේ බලන්න යන්නේ ස්විට්සර්ලන්තේ උසම තැන. උසම තැන. එතන ඉඳලා ඇල්ප්ස් කඳු වැටියයි සූරිච් සම්පූර්ණ ටවුන් එකයි ඔක්කොම බලන්න පුළුවන් view point එක. පොඩි වැහිබර කාලගුණයක් තියෙනවා. අවුව නැහැ. ඔව්. වැහි කලුවර තියෙන. මෙතන ඉඳලා මේ කට්ටිය හදලා තියෙනවා අපේ සෝලර් සිස්ටම් එක. පෘථිවියයි සූර්යයයි ඒ ඔක්කොම තියෙන තැන්. මෙතන ඉඳන් ඉස්සරහට යද්දි මේ විස්තර කරගෙන යනවා මම හිතන්නේ. ඒක තමයි දාලා තියෙන්නේ මේ මැප් එකත් එක්ක. සෝලර් සිස්ටම් එකේ මැප් එක තියෙන්නේ. මේකට තමයි අපි යන්නේ. සිංහලෙන් අපිට තේරෙන විදිහට කියවන්න නම් උතෝපූල්ම් වගේ මොනවාරයක් වගේ. මේක තමයි top of Zurich. Zurich වල උසම තැන. කමිටර් 100යි. මම මොන සත්තු දන්නේ. ඊජිප්තු සත්තු. දැන් තමයි යන්න හදන්නේ. आइसक्रीम देना ओके පිට්ටු හැදෙනවා කකුල් වෙවුලනවා එහෙන් සීතලයි අද අවුව නැහැ අනිත් එක අපි දැන් මෙතන ටිකට් එක ගත්තාම පේ කරනවා අපි ඉතින් බිලක් එක කියලා බිලක් එන්නේ නැහැ මෙතනින් දොර අරගෙන එන්න පුළුවන් හරිනේ ඕකේ ටඩා යුරෝ 2යි ටවර් එකට ගින්ද අම්මා උඩට ගිහලා උඩට යන්න පුළුවන් පහළ බලද්දි තමයි ටිකක් ප්‍රශ්නේ එන්නේ කම නැහැ උඩට ටෝක් නම් දුන්නේ උඩටම එනවා කියලා මට කිව්වා බය වෙනවා නම්තින්ද මම කොහේ තාක්ෂික කියන් කියලා ඊට පස්සේ වොයිස් එක අවල්ලෙද මම අවසානයේ කොහමද මේ මගේ නැවතී වගේ ඉන්න බලන්න එපා බලන්න ඕන්නේම නැහැ ටිකක් කියන්නේ ආවගේ වඩ තුනක් විතර තියෙනවා. ඒත් අපි හිතුව ගමන නවත්තන්න. මොකද මේ වැස්සත් වැටෙනවා. අපි ආපස්සට යන්නත් ඕනේ. ඒ නිසා ඇතිනේ? යන්නේ. දැන් නම් ඉතින් බය නැහැ හරි. අනිත් පැත්තට යද්දි ඒ දොරම තල්ලු කරගෙන යන්න පුළුවන්. ආපහු කියන්න ඕනේ අර හැමදාම අපිට හම් වෙනවා වගේ. දැන් අපි දැන් මේ එතන කුල්න ගාවට ඇවිල්ලා එතන බාත්රූම් එකට යන්න කියලා ලැහැත්තුනේ. ඒකට ඇද්දි එක්කෙනෙකුට යුරෝ 1ක් දාන්න ඕනේ. අර වගේ මැෂින් එකට දාවම තමයි දොර ඇරෙන්නේ. ඉතින් ඒක දෙනාට යුරෝ 2ක් එපයි. එතන වැඩ කරන කොල්ලා අපි දැන් දැක්කලා ඉතලා ඔහොම හිටාන් කියලා ඇවිල්ලා උන්ගේ භාෂාවෙන් කිව්වේ. ඔහොම ඉන්න කියලා ඇවිල්ලා ඌ සර්විස් කී එක අරගෙන එළියට ඇවිල්ලා දොර ඇරලා මට එකපාරයි මෙයා උදානෙට එකපාරයි දෙන්නටම දෙපාරකට ඇතුළට යන්න හදලා දුන්නා. ඒක පට්ට chance එක. දැන් අපිට බේගමනේදී හම්බුණා ඒ වගේ කියවෙන්න දෙයක්. හම්බුණා ඉස්සෙල්ලා කතා කරපුවා ඊ අපිට හම්බුණා ආන්ටි කෙනෙක් ගැන කියන්න බෑ. සූරිච් වලදී හම්බුණා මේ ටවුන් එකේදී සුපර් මාකට් එකේදී වීරසිංහ කියලා. ඒ ආන්ටිත් ඔක්කොම විස්තර කරලා කියලා දීලා මෙතනින් යන්න මැක්ඩොනල්ඩ්ස් එක කොහෙද චයිනීස් කනවා නම් ඒක කොහෙද දරන්න කියලා විස්තර කතා කරලා හොඳට කතා කරගෙන අපිත් එක්ක.
ඒව තමයි ඉතින් අර අමුතු chance ලෝකේ වටේ. මතක chance ඒ දේවල් ඔක්කොම. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ travel කරන එක කොච්චර හිණයක් වුණත් කොච්චර ආස දෙයක් වුණත් අවදානමක් ගන්නවා කියන එක නොකර ඉන්න ඕනේ. මොකද ඇත්තටම දැන් මෙතන උඩට යද්දී මං හිතුවේ මං නගින්න නැති වෙයි කියලා. ඒ වුණාට මේ මට ටොක්ස් දුන්න එක තමයි ඉස්සෙල්ලා බය වුණේ. ඒ වුණාට ඒ කියන්නේ මම හිතුවේ දැන් සාමාන්‍ය මම තමයි අනිත් පැත්තට හැරිලා ඉන්න කොතන ගියත් මේ හැම මම හිතුවේ මොනවා වුණත් මෙහෙම අර උඩ තැන්වල නගින බය අපි දෙන්නටම තියෙනවා. මගේ කකුල් දෙක වුණා ඒ වුණාට සීතලයි වැස්සත් එක්ක තව බයයි. ඒ වගේ තැන්වලදී ඇඩ්වෙන්චර් කරනකොට නම් හොඳම දේ අනිත් පැත්තට හැරිලා ඉන්න එක. ඒකට ඉතින් අපිත් ඒ තීරණය ගත්තා. අනිත් එක වහිනවා. සීතලයි මම ඇඳුරුත් මාරු කරගත්තා. ඔව් අපි සූරිච් වල හොඳම තැන ඉන්නේ ඒ වුණාට අද පොඩ්ඩක් වැස්සත් එක්ක මේ ඔක්කොම වටපිටාව අඳුරලා තියෙනවා. අවුව තිබුණා නම් කියලා ඩක් නෑ ලස්සන. අපේ ටිකට් එකත් 6 ගානකට ඉවර වෙනවා පැය 27 ටිකට් එක. ඒ නිසා ඊට කලින් අපි යන්නත් ඕනේ. බලමු සූරිච් ටවුන් එකේ පොඩි රවුමක් දාන්න හිතන් ඉන්නවා යන්න කලින් 10 ගානක ට්‍රේන් එක තියෙන්නේ. කියන්න ඕනේ. ජර්මන් වලයි සූරිච් වලයි දැක්ක මේ පොදු එකක්. අපි මේ බාත්රූම් එකට චූ කරන්න ගියාම හරියට එතනම එහා පැත්තේ තියෙනවා මේ කොන්ඩම්ස් බොක්ස් එකක්. සල්ලි දාලා කොන්ඩම්ස් ගන්න තියෙන්නේ. මම ඒක දැක්කම මෙහෙයි මේ ජර්මන් වල දැක්කා. ආයේ මෙහෙ දැක්කා. ඒක නෑ ජෙන්ට්ස් එකේ විතරයි තියෙනවන්නේ. මම දැක්කේ නෑ. සූරිච් වලින් දිනලා ඉන්නේ යුරෝ එකක් දලා ෆ්‍රැන්ක් එකක් 1 ෆ්‍රැන්ක්. වොච් එකක් තියෙනවා ටියුඩර් එක 5700 යුරෝ. ඔමේගා එක තියෙනවා 6500 8000 කීයද? 8600 කුත් තියෙනවා. දැන් අවසානයේදී වැස්සේ තෙමීගෙන තෙතමරියන් වේගෙන ආවා. ඒ තතරිය නෑ. ඉතින් ඇවිදින්න ටික නැත්තම් අපරාධනේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ සූරිච් සෙන්ට්‍රල් බස් ස්ටේෂන් එකට. Can I have? Thank you very much. Another one. Thank you. Coca-Cola දෙකක් හම්බුණා free ස්ටේෂන් එකේදී. ඒක හොඳයි පට්ට කූල්.